දිනේෂ් මම යන හැම තැනකම හැම වෙලාවකම මට දැනෙන්නේ මායි මේ ලෝකේ යතර ලොකු පවුරක් තියෙනවා වගේ. මම පොහොසත් වෙන්න ඇති. ඒත් මම කිසිම දවසක සතුටින් හිටියේ නෑ. මම දන්නවනේ තුමි. ඔයාගේ ඇස්වල තියෙන්නේ සල්ලි වලට ගන්න බැරි දුකක්. මට රන් කූඩු දෙන්න බෑ. ඒත් මට දෙන්න පුළුවන් නිදහස සහ කැඩෙන්නේ නැති ආදරයක්. ඒකයි මම මේ හැමදේම දාලා ඔයා ළඟට එන්න හිතුවේ. හැබැයි දිනේෂ් මගේ ඇත්ත කතාව ඔයා දැනගත්තොත් ඔයා මාව පිළිගනීද? ඇත්තෙන්ම මම පිළිගන්නවා. මොකද ඔයා මගේනේ. නාගලෝකෙන්. ඒ කියන්නේ ඔයා දෙවියෙක් වගේද? මට හීනෙක වගේ. ඒත් ඔයාගේ ඇස්වල තියෙන ආදරේ නම් ඇත්ත. මම නාගිනියක්. මට ඕනතරම් බලය තියෙනවා. ඒත් මට මේ මිනිස් හැඟීම් පාලනය කරගන්න බෑ. ඔයා මාව එපා කියයිද? ඇත්තෙන්ම මම පිළිගන්නවා. මොකද ඔයා මගේනේ. මගේ මැනික මම ඔයාට ආදරය කළේ ඔයාගේ ඇස්වල තිබුණු රන්වන් පාටට නෙවෙයි. මම මේ වෙලාවේ ඔයාට කියනවා මට ඔයාගේ නාග ස්වරූපය පෙන්වන්න. මම හිතුවේ නෑ මේ තරම් ලස්සනක් තියෙයි කියලා. මගේ හිත ඔයාට තවත් ලං වුණා. ඔයා නාගිනියක් වුණත් මගේ නෙතුමි. ඔයා ඇත්තටම මාව බාර ගන්නවද දිනේෂ්? මට නාග ලෝකේ යුතුයකම් තියෙනවා. සමහර වෙලාවට මට මගේ හැඟීම් පාලනය කරගන්න බෑ. අපි එකට මුහුණ දෙමු නෙතුමි. මම දන්නවා අපිට අභියෝගය එයි කියලා. හැබැයි අපේ ආදරේ ඕනෑම ලෝකයක් තරණය කරන්න පුරුවන්. නෙතුමි, ඔයා හිතනවද ඔය අමුතු කොල්ලෙක් එක්ක ගිහින් ජීවිතේ ගොඩදාගන්න පුරුවන් කියලා? අපි දන්නවා ඔයාගේ හැම රහසක්ම. ඉක්මනට ගෙදරට එනවා. දිනේෂ්, එයා හැමදේම දන්නවා. එයා මගේ ඇත්ත පවුලත් එක්ක සම්බන්ධ වෙන්න ඇති. අපිට දැන් මෙතන ඉන්න බෑ. බය වෙන්න එපා. අපිව කවදාවත් කාටවත් වෙන් කරන්න බෑ. අපි යමු. අපිව හොයාගන්න බැරි තැනකට යමු. අපිට මේ සුඛෝපභෝගී ජීවිතය අතෑරලා සටන් කරන්න වෙනවා. ඔයා වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරනවා දිනේෂ්. මම දන්නේ එක දෙයයි. ඔයා මගේ ලෝකේ. අපි දෙන්න එකට ඉන්නව නම් අපේ ආදරේ තමයි අපේ අලුත් ලෝකය. ඔවුන් ලෝක දෙකකින් ආවා. එක්කෙනෙක් පොළොවෙන්, අනකා ජලයෙන්. ඔවුන්ගේ ආදරය සියලු බාධක සහ රහස් පසු කළා. දිනේෂ් දෙස බලා. දිනේෂ්, මගේ ලෝකය මට නැති වුණා. ඒත් මට ඔයාව ලැබුණා. මේ ජීවිතය මගේ රන් කූඩුවට වඩා නිදහස්. ඔයා වෙනුවෙන් මම හැදුවේ පොඩි ලෝකයක් වෙන්න ඇති. හැබැයි ඒක හැමදාම ආදරෙන් පිරීලා තියෙයි. දිනේෂ්ගේ අත අල්ලාගෙන ආදරය කියන්නේ සටනක්. අපි ඒක දිනුවා. අපි හැමදාම ඒකට ඉමු. ඔයා හරි. මට සමා වෙන්න. මම ඔයාගේ වේදනාව සැහැල්ලුවට ගත්තා. දැන් අපි මොකද කරන්නේ? කොහෙද යන්නේ? ඇගේ නාග ස්වරූපේ සංසුන් කරගනිමින් දැන් අපිට හැංගෙන්න බෑ. අපි යොන්ට මුහුණ දෙන්න ඕනේ. මගේ ලෝකෙට මේ මිනිසුන්ට මාව නිකන්ම අත්හරින්න බෑ. අපි යන්නේ නාග ලෝකෙට. නාග ලෝකෙට? ඒක භයානකයි නේද? මම එහෙට આવොත් මම ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. ඒත් ඔයාට තේරෙන්නේ නැති දේවල් ඉහිදි වෙයි දිනේෂ්. මට ඔයාව නාග ලෝකේ රීතිවලින් ආරක්ෂා කරගන්න අමාරු වෙයි. අපි දෙන්න හැමදේම දාලා යන්න ඕනේ. මම දන්නවා. ඒත් මම දන්නවා ඔයා මට ආදරෙයි කියලා. මගේ ආදරේ ඔයාගේ ආයුධය වෙයි. මම ඔයාගේ අත අල්ලගෙන එනවා නෙතුමි. එහෙනම් ඉක්මන් කරන්න. අපිට සීතල දියැල්ල ළඟින් රහස් දොරටුවට යන්න වෙනවා. එතනදී ඔයා අමුතු දේවල් දැක්කොත් පුදුම වෙන්න එපා. මම ලෑස්ති. අපි යමු. අපේ අලුත් සටන දැන් පටන් ගමු.